ඔයා ගෑනු ළමයෙක් නම් ඔයාගේ මූණේ අනවශ්‍ය රෝම වැවෙනවා නම් ඔයාට ඒක හරිම කරදරයක් වෙලා නේද? වැක්ස් කරනවා වගේවට ලොකු ගාණක් යනවා වගේම මේ දේවල් කරන්නත් වෙලාවක් නැද්ද? එහෙනම් ඔයාට ගෙදරදී හදාගන්න පුළුවන් සරල විසඳුමක් කියන්නද? මුලින්ම කරන්න ඕනි කහකුඩු තේ හැන්දක් බඳුනකට දාගන්න. ඊට පස්සේ ඒකට කිරි තේ හැඳි දෙකක් එකතු කරලා පේස්ට් එකක් හදාගන්න. මේකට ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරන්නත් පුළුවන්. දැන් ඉතින් මේ මිශ්‍රණය මුහුණේ අනවශ්‍ය රෝම ඇති ප්‍රදේශවල ආලේප කරගන්න තමයි තියෙන්නේ. මෙහෙම ආලේප කරලා විනාඩි 15ක් 20ක් විතර ඔයා මේක තියාගෙන ඉන්න ඕනි. හොඳට මුහුණට උරාගෙන වියලි ගතයට හැරෙන තුරු ඔයා මේක මුහුණේ තියාගෙන ඉන්න. දැන් කරන්න තියෙන්නේ මුහුණ මෘදු ලෙස අතුල්ලමින් ඔයාගේ මුහුණ සෝද ගන්න එක. මේක සතියට දෙපාරක් තුන් පාරක් විතර ඔයා කරනවා නම් හොඳයි. ඒත් මතක තියාගන්න ඕනි මේ ක්‍රමයෙන් ඔයාගේ මුහුණේ රෝම එකපාර 100%ක්ම ඉවත් වෙන්නේ නැහැ. ඔයාගේ මුහුණේ රෝම එන එක ප්‍රමාද කරන්නත් ඒ වගේම ඝනට වැඩෙන රෝමවල ඝනත්වය අඩු කරන්නත් මේක උදව් වෙනවා. අනවශ්‍ය රෝම තියෙන ඔයාත් ගෙදරදී මේක මාස 2-3ක් try කරලා බලන්න. ඔයාටම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි.